දැන් ඔන්න ඉතින් හරි. හාමුදුරුවෝ කිව්වනේ පහන් පූජාව කියලා. දෙන්නම් විමල විහාරයට පහන් පූජාවක් අපි. අපි ගෙයක් දොරක් වුණත් වැඩියෙන් භාණ්ඩ එකතු වුණොත් ඉන් බහුභාණ්ඩික වගේ වුණොත් මොකද වෙන්නේ? දැන් රටක් ගොඩනගන්න එකේ කෑ ගැහුවට අපිට ගොඩනගන්න පුළුවන්ද මේ කුසීත පිරිස? समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමයේන කායේන ඉද්ධියා උපසංකමින් යතාමේ අහෝ සංකප්පෝ තථා උත්තරි දේශේ නිප්පංච රතෝ බුද්ධෝ නිප්පංචං ආදේශේ තස්සහං ධම්මමඤ්ඤාය විහාසින් ශාසනේ රතෝ තිස්සෝ විජ්ජා අනුප්පත්තෝ කතං බුද්දස්ස ශාසනං තී. නාවල විමල විහාරාධීශ්වර බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක හිටපු පරිවේනාධිපති ශාස්ත්‍රපති ගරු කටයුතු අවසරයි බැරගම විමල ධම්මාභිධාන නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වත්නි, වසරක් ගෙවිලා වසරක් ලැබපු මොහොතේ සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව ආරම්භ කරමු. වසරක් ගෙවිලා වසරක් ලැබුවට පස්සේ අපි සතුටින් පිළිගත්තා වසර 25 ඉවරයි 26 ලැබුවා කියලා. ඒක හොඳයි. ජීවිතේ දුක් විඳින්න කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. එහෙම්ම කියලා නැහැ. සතුටින් අර කියනෝනේ සින්දුවක තියෙන පැමිණි දුක්ඛන්ද පැණි රසක් ලෙස බෝසතුන් සිතෝති. ඒ වගේ අපිටත් එන දුක් ගැහැට කරදර පැණි රස විදියට හිතන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි පැණි රසයි කියලා ඒකමත් මෙන්න එකක් නෙවෙයි කරන්නට ඕන. කළා වූ කුසල් ආවර්ජනා කරන්නට ඕන. නිතර සිහිපත් කරන්න ඕන. ඇයි? අපිට කියන්නට පුළුවන් කමක් නැහැනේ ජීවිතේ කොහොමද කියන එක. කොයි වෙලේද කියන එක අපිට හිතා ගන්නට
බෑ. එහෙම කිව්වහමත් බය වෙන්න එපා නේ මං හෙට යයිද අද යයිද කියලා. එහෙම හිතා ඉන්නකොටත් මැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව නෙවෙයි හිතන්නට ඕනේ. Taman කල්පනා කරන්න ඕන 25 අවුරුද්ද තුල. මං දවස් 12ක් සිල් සමාදන් වෙන්න ලැබුණානේ. ඒ 12න් මට සිල් සමාදන් වෙන්න වාසනාව ලැබුණාද? ලැබුණේ නැත්නම් ඒ නොලැබුණු හේතුවත් කල්පනා කරලා හිතට අදිෂ්ඨානයක් ගන්නට ඕනේ. මේ වසරේ මං මොන දේ තිබුණත් මේ පෝය 12වත් සිල් සමාදන් වෙනවා. අපිට තියෙනවනේ පෝය 48ක්. ඒ 48ම බැරි වුණාට 12ක්වත් ඒක Tamanට කරගන්න දෙයක්. ඔක කාටවත් කරන දෙයක් නෙමෙයි. මේක විමල ධම්මනායක හඳුන්වන්න කරන දෙයක්ද? සිල් සමාදන් වෙන එක නෑ. එහෙම නැත්නම් ගෙදර ඉන්න පුතාලට බෑනල්ලාට ලේලිලාට මොනුපුරු මිනිපිරියන්ට කරන දේවල්ද? නෑ. මහත්යට කරන දේකුත් නෙමෙයි. මේක Tamanට කරගන්න දෙයක්. ඒක Taman විසින්ම කල්පනා කරලා කරන්නට ඕන. ඒක මම ওই බණවලදී කියන්නේ පිරිමි පාර්ශවයේ පින්කම් කරනවා අඩොයි කියලා. නෝනගෙන් සල්ලි වලට පින් ගන්න ඉන්නවනේ පිරිස. ගන්න බෑ කාගෙන්වත්. පින් අනුමෝදන් වෙන්න බෑ. ජීවත් වෙයිද පින් අනුමෝදන් වෙන්නට බෑ. ඒ නිසා අපේ ජීවිතේට අපි පින් කරගන්නට ඕන. පින් කරගත්තාම මේ පින් මොකද කරන්නට ඕනේ? නිතර ආවර්ජනා කරනවා, සිහිපත් කරනවා. පොතේ ලියාගෙන පොත කියවිඳලා පළක් වෙන්නේ නැහැ. පොත කිව්වා වහලා පැත්තකින් තියුවට පස්සේ නැවත මතක හිටින්නේ අතලොස්සා. හිතේ ලියා ගන්න, හිතෙන් නැවත ටික සිහිපත් කරන්න. ඒ සිහිපත් කරනකොට අන්න අපේ ජීවිතේට අපි යමක් කරගත්තා වෙනවා. ඉතින් අද පොහොය දවසේ වැදගත්කම මේ වෙනකොට දන්නවා. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළා. වැඩම කරලා අපේ ළඟ තවම තියෙන දැනුම් සම්භාරයේ තියෙන කවුරු দমনය කළා කියලාද? යක්ෂයන් দমনය කළා කියලා. යක්ෂයන් দমনය කළා කියවහම අපට මැවෙන්නේ කවුද කියන්න බලන්න. අර දත් දෙකක් දෙපැත්තෙන් එළියට ආපු එහෙම යකෙක් නේද මැවෙන්නේ? එහෙම යක්කුද හිටියේ ලංකාවේ? නෑ, ගෝත්‍ර තුනයි. යක්ෂ, නාග සහ දේව. එතකොට නාග කියලා කියන්නේ මණියක්ක නාගරාජයා කියලා කියන්නේ පෙනේ පුප්පගෙන පායන්න පෙන්නන් ගිය කෙනෙක්ද? නෑ. ඒක ගෝත්‍රයක්. ඒ යක්ෂ ගෝත්‍රිකයන් කියන අය එදා ජීවිත පවත්වාගෙන ගියේ ওই දඩයන් කිරීම තුලින්නේ. ඒ ගෝත්‍රයේ කොටස් තමයි තවමත් මහියංගනේ ටිකක් එහයින් ඉන්නේ. ඉන්නව නේද? දැන් ඔය අපි කියන ආදිවාසීන් කියලා කියන්නේ. ඒ පිරිසත් දැන් එන්න දහමට යොමු වෙලා. දැන් සත්තු මරලා කන අය ඒ පිරිසගේ අඩුයි. ප්‍රධානීය නායකයා නිර්මාංශයි. ඒ තත්ත්වයට මිනිස්සු එන්න මොකද්ද වුනේ? හැදුනා. ඒ විදිහට යක්ෂ ගෝත්‍රිකයන් ලංකාවේ හිටපු ටික තමයි කියන්නේ යක්කල කියලා කියනවා, යක් දෙස්සාවල කියලා කියනවා, යක් දෙහිගොඩ කියලා කියනවා. ඔය කියන්නේ ඒ ගෝත්‍රිකයන් හිටපු ප්‍රදේශ. මෙන්න මේ පිරිස দমনය කිරීම තමයි සිද්ධ කළා කියලා කියන්නේ. দমনය කරනවා කියලා කියන්නේ මේ බුදුහාමුදුරුවෝ යකඩ පොළු අරගෙන ගහමරා ගන්න ගියේ නෑ. ධර්මයෙන් දුටු පමණින්ම පැහැදුනා කියලානේ සඳහන් කරන්නේ. කවුද මේ අලුත්ම කෙනා කියලා? ඊළඟ කාරණාව තමයි වේළුවනාරාමයේ පූජා කිරීමත් සිද්ධ වෙන්නේ මේ පොය දවසේ. තුම්බෑ ජටිලයෙන් ධර්මය අවබෝධ කරගන්නෙත් මේ දුරුතුපුර පසළොස්වක පොහොය දවසේ. තව සුමන සම්බන්ධ දෙවියන්ට කේස් ධාතු දුන්නා කියලා කියන්නේත් මේ පොය දවසේම. ඊ පොයේ දවසේ සිද්ධ වෙච්ච සිදුවීම් ටිකක්. ඒ ටික දැන් අපිට වැදගත් වෙන්නේ නැහැ. මොකද අපි දැන් මහියංගනේ කියලා යක්ෂ ගෝත්‍රිකයන් দমনය කරන්නද? නෑ. එමෙන්න තුම්බෑ ජටිලයෙන්ගෙන් බණ අහන්න යන්නත් නෙවෙයි. වේළුවනාරාමෙ තින්ත ගන්න යන්නත් නෙවෙයි. අපේ ජීවිත අපි සකස් කර ගැනීමයි සිද්ධ කරගන්නට ඕන.
ඉතින් අද දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව විදිහට මම තෝරාගත්තේ ඔය අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගහපති වර්ගයේ තියෙනවා සූත්‍රයක් අනුරුද්ධ සූත්‍රය කියලා. මේ සූත්‍රය දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. එහෙනම් කවුද? අනුරුද්ධ හාමුදුරුවෝමයි දේශනා කරන්නේ. හැබැයි උන්වහන්සේ දේශනා කරන්නේ කාරණා 7යි. 8 වෙනි කාරණා මෙතෙන්ට එකතු කරන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. මොනවද මේ කාරණා කියලා? අනුරුද්ධ හාමුදුරුවෝ කියලා කියන්නේ කවුද කියලා දන්නවද? දිවස් ඇත්තවුන් අතර අග්‍රස්ථානයටපත් වෙච්ච හාමුදුරුවෝ. උන්වහන්සේට පුළුවන් නේ දිවා රාත්‍රී දෙකේම එකම විදියට බලන්න. අපිටත් පුළුවන් බලන්න පුළුවන් පේන්නේ නැහැ. නැත්නම් ඉතින් හාමුදුරුවෝ කිව්වට අපිටත් ඔය රැයට පේන්නේ කියලා. පේනවා ටෝච් එකක් අරන් ගියොත් ලයිට් එකක් දාගත්තොත් පේනවා නැතුව අපිට පේන්නේ නැහැ. ඔය අනුරුද්ධ මහරහතන් වහන්සේට දිවා රාත්‍රී දෙකම එක වගේ පේනවා. අනුරුද්ධ හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟම ඥාති කෙනෙක්. ඇයි ඔය සුද්ධෝදන රජතුමා කල්පනා කළානේ දැන් පුතා නැහැ. හිටියනම් සක්විති රජ වෙනවා. එතකොට අපි ඥාති ටික ඉන්නවා. දැන් බුදු වෙලා. බුදු වුණාමත් බුදුහාමුදුරන්ගේ ළඟ මගේ ඥාති ඉන්න ඕන කියලා කණ්ඩායමක් මහාන කළානේ. ආනන්ද, අනුරුද්ධ, බගු, කිම්බිල, දේවදත්ත කියන ওই පිරිස. ওই පිරිස ඔක්කොම ඥාතීන්. ඒකෙන් අපි දන්නේ එක්කෙනෙක් ගැන වැඩියෙන්. දේවදත්ත හරු ගැන විතරනේ දන්නේ නේද? බැන බැන ඉන්න හැරි දන්නේ එච්චරයි. ওই ඥාතීන් ටික පැවිදි කළා. ඒ ඥාතීන් පැවිදි වෙලා හිටියා. එතන බගු කිම්බිල කියන හාමුදුරුවෝ රහත් භාවයටපත් වුණා. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් භාවයටපත් වුණා. දේවදත්ත හාමුදුරුවෝ චතුර්ථ ධානයේ දක්වා ගමන් කළා. අනුරුද්ධ හාමුදුරුවෝත් චතුර්ථ ධානයටපත් වෙලා හිටියේ. එතකොට ඔය චතුර්ථ ධානයටපත් වුණාම Tamanට ඕන දේවල් අහන්නයි දකින්නයි පුළුවන්. ඒ කියන්නේ සිතින් දකින්න පුළුවන්කම තියෙන. ඒකත් ඉද්ධිවිද ඥානය කියලා කියන්නේ ඒ වගේ එකක් තියෙනවා. ඒ නිසානේ ඔය දේවදත්ත හාමුදුරුවෝත් අපි මොනවා කිව්වත් උන්වහන්සේටත් පුළුවන්කම තිබුණා එක එක ප්‍රාතිහාර්ය පාලා එක එක්කෙනා පහදවා ගන්න. අජාසත් රජතුමා පහදවා ගත්තේ දේවදත්ත හාමුදුරුවෝ ඒ තමන්ගේ ප්‍රාතිහාර්යයන් පාලා. ඉතින් එහෙම හිටපු පිරිස අතරේ අනුරුද්ධ රහතන් හාමුදුරුවෝ ප්‍රාර්ථනාවක් කරගෙන සංසාරේ එනවා දිවස් ඇත්තවුන් අතර අග්‍රස්ථානටපත් වෙන්න ඕන කියලා. දැන් මේ පින්වතුන්ගේ හිතේ ඇතිනේ ප්‍රාර්ථනා නේද? වැඩියෙන්ම ප්‍රාර්ථනා තියෙන්නේ මොනවද? භෞතික සම්පත් පිළිබඳව නේද? ගාත් දෙනකොට තියෙන්නේ අනේ යා මගේම වේවා සංසාරේ හැමදාම. අම්මලා කියනවා මේ දරුවෝ ටික සංසාරේ හැමදාම මගේම වේවා. මගේ මහත්තයා මගේම වේවා. මගේ අම්මා තාත්තා මගේම වේවා. එහෙමනේ ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රාර්ථනා කරන්න ඕනද? එන්නේ නැද්ද අය? ඔය ටිකම තමයි සංසාරේ ඉවර වෙනකම්ම එනවා. හැබැයි එන ක්‍රමේ වෙනස්. එන ක්‍රමයේ වෙනස් වෙනවා කියලා කියන්නේ කළා වූ කුසල කර්ම අනුව විවිධව එන්න පුළුවන්. හැබැයි එනවා ඒ පිරිස. මේ අනුරුද්ධ හාමුදුරුවෝත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ ඕක බණ පොත්වල ඇති පියුමතුරා කියලා නමකින්. පියුමතුරා කියලා කියන්නේ පදුමුත්තර බුදුහාමුදුරන්ට බුදුහාමුදුරන්ගේ කාලේ උද තරුණේ ජව සම්පන්න තරුණයෙක් වෙලා හිටියා. මේ තරුණයා ගිහිල්ලා පදුමුත්තර බුදුහාමුදුරුවෝ බණ කියන තැනක බොහොම කෙලවරේ ඉඳගෙන බණ අහනවා. බණ අහලා ධර්මදේශනාව අවසානයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ අතරින් හිටවු භික්ෂුන් වහන්සේ කෙනෙකුට දිවැස්සැත්ත උන් අතර අග්‍රස්ථානයේ කියන තනතුර පිරිනැමුවා. දැන් මොකද්ද කළේ මේ තරුණයා? මෙයක් ප්‍රාර්ථනා කරනවා
කවදා හෝ බුද්ධ ශාසනයක මටත් දිවස් ඇත්තවුන් අතර අග්‍රස්ථානයේ ලැබෙන්නට ඕනෑ කියලා ලබා ගන්නවා කියන ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානයෙන් කටයුතු කළා. දැන් අදිෂ්ඨානය විතරක් ඇති වෙයිද? දැන් අපි ළඟ අදිෂ්ඨානයක් විතරක් තියාගෙන හිටියොත් ඇති වෙනවද ඔකට? නෑ, ඒ සඳහා යා යුතු දේවල් තියෙනවා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මං හොඳ සූප වේදිනියක් වෙනවා. පොල් සම්බලයක්වත් ගෙදර හදන්න නැතුව ඉඳලා ඉවරලා සූප වේදිනිය වෙන්න පුළුවන්. බෑ. එහෙනම් ඒකට අදාළ දේ කරගෙන තියෙන්නට ඕනේ. එතකොට එහෙමේ අදාළ දේ කරගෙන මේ තරුණයා කොච්චර කාලයක් ගෞතම බුද්ධ ශාසනයට එන්න පෙරම් පුරලා තියෙනවද? ඔය අදිෂ්ඨානය සම්පූර්ණ කරගන්න. කල්ප දහසක්. හිතා ගන්නව කොච්චර කාලයක්ද කියලා. කල්ප දහසක් පින්කම් කරමින් ඇවිල්ලා තමයි මේ தත්ත්වෙටපත් උනේ. දැන් මේ ඔබත් මේ යන්නේ ඒ ගමනේ අඩිතාලමක නෙමෙයි ඉන්නේ. දැන් මෙහෙම ගිහිල්ලා ධර්මය අවබෝධ කරගන්න මට්ටමටම අපිට එන්න පුළුවන්. ඒක නොකඩවා තමන් සිද්ධ කරගෙන යන්න ඕන. අපේ ජීවිතේ බොහෝ දේවල් අප්ඩේට් කරන්නේ වැදගත් දේවල් නෙමෙයිනේ. අවැදගත් දේ අප්ඩේට් කරගෙන යනවා, වැදගත් දේ මකලා දාලා ඩිලීට් කරලා දාලා. ඒ නිසා මේක එන්න ප්‍රගුණ කරගෙන යන්නට ඕන. දැන් දිවස් ලබන්නට නම් කරන පින්කම් අතර වටිනාම පින්කමක් මොකද්ද? දීපදෝ හෝති චක්ඛුදෝ. පහන් පූජා. දැන් ඔන්න ඉතින් හරි. ආමුදුරෝ කිව්වනේ පහන් පූජාව කියලා. දෙන්නම් විමල විහාරයට පහන් පූජාවක් අපි. කියලා බෝමලුව පුරාම පහන් පත්තු කරලා එහෙමනේ අපේ වැඩ. පන්සලේ බුදුහාඳුරන්ගේ අත උඩයි ආසනේ. ඔය දැන් ලංකාවේ බෞද්ධයන්ට පුදුම නීති ටිකක්නේ පනවලා තියෙන්නේ. පන්සලට කියන්නේ නීති ගොඩයි ඇයි? නීති තියෙන්න ඕන තැනක් නෙමෙයි, නීති නැත්නම් පන්සල ඉවරයි. මෙහි තියෙනවද දන්නේ? උඟාත් තැන්වල තියෙනවනේ මල් ආසනයේ මත පහන් දැල්වීමෙන් වලකින්. දල්වන්න එපා. හඳුන් කූරු දල්වන්න එපා. එහෙම කියලා තියෙනවනේ. ඒ වුණත් හොරෙන් එකක් පත්තු කරනවා. නැද්ද එහෙම කරන්නේ? එහෙම මහා ගොඩක්ම පහන් පත්තු කරන්න ඕනද මේ ප්‍රාර්ථනාව කරන්න? නෑ, අදිෂ්ඨානයේට එක පහනක් ඇති. හැබැයි ඒක ශ්‍රද්ධාවෙන් කරන දෙයක් වෙන්නට ඕන. ඔන්න මන් තෙල් කාලෙකම පහන් පත්තු කළා, මට දිවස් හම්බ වෙයි ඊළඟ ආත්මේ. දිවස් කොහොම වෙතත් පන්සල් වත්ත පුරා කෝඹි හැදෙනවා. අර තෙල් කෝඹි කියන જાතිය. ඒ නිසා එහෙම පහන් පත්තු කිරීම නෙවෙයි, අදිෂ්ඨානයෙන් මේ කාර්යය කරන්නට ඕනේ. ඔය කරන හැම පූජාවකම ප්‍රතිඵල ලැබෙනවා. අමුතුවෙන් ඒක පතපතා යන්නට ඕන නෑ. මේ හුඟක් දෙනේ පතනවනේ අරක ඕන, මේක ඕන, මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා. එහෙම පතන්න ඕන නෑ. ඒවා මහානිසංස ගණයට ලැබෙනවා. එතකොට මෙන්න මේ විදිහට පතාගෙන ඇවිල්ලා අනුරුද්ධ හාමුදුරුවෝ දැන් පැවිදිභාවයේ ලබාගෙන චතුර්ථ ධානයටපත් වෙලා උන්වහන්සේට දැන් බැලීමේ හැකියාව තියෙනවා. ඔය සදිව්‍ය ලෝක දිහායෙන් බලන්න පුළුවන් ඕන. එහෙම බලබලා ඉන්න අතරේ දවසක් අනුරුද්ධ හාමුදුරන්ට හිතෙනවා තාම රහත් වෙලා නැහැ. උන්වහන්සේට හිතෙන කාරණා 7ක් තියෙනවා. මේ කාරණා 7 හැබැයි දැනගන්නට නම් කාගේ ළඟටද යන්න ඕන? බුදුහාමුදුරන්ගේ ළඟට. නැතුව මේ තැන් වල ගිහිල්ලා හරියන්නේ නැහැ. බලන්න අදිෂ්ඨානය කොච්චර ප්‍රබලද කියලා. කල්ප දහසක් තිස්සේ එකම අදිෂ්ඨානයෙන්ම ගමන් කළානේ. එතකොට අර මේ මෑතක ජනප්‍රිය වෙච්ච බුදු වදනටත් එක්ක නම් පොඩි හානියක් වෙනවා. ඒ මොකද්ද? අර අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියන එකට පොඩි හානියක් වෙනවා. ඇයි? හිතන්නේ දේවල් වෙනවා කියලා. නොහිතන දේවල් සිද්ධ වෙනවා කියලා. හැබැයි මේ අනුරුද්ධ හාමුදුරුවෝ හිතලා නැද්ද?
ඒ පාඨය අර්ථකථනයේ පොඩි වෙනසක් තියෙන මේ පිළිවෙලවත් පොඩ්ඩක් නැවත නැවත හිතලා බලන්නට ඕනේ. දැන් බුදු වෙමි සිතාලා කියලානේ කියන්නේ. දැන් බෝධිසත්වයන් වහන්සේ සාරාංශ කල්පලක්ෂය පාරමී ධර්මයන් පිරුවේ මොනව කරන්න කියලාද? ප්‍රාර්ථනාවම බුදු වෙන්නට ඕන කියන එක. නැත්නම් අතටපත් නිවන නේද මග හරින්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ළඟදී නිවන් දකින්න තිබුණානේ. ඒක අතහැරලා බුද්ධත්වයට ආවේ. මොකද්ද ප්‍රාර්ථනා? බුද්ධෝ හම්බෝධිස්සාමි. මම බුදු වෙනවා. මුත්තෝ අමෝචේ පරිමං අනිත්‍යයත් මුදවා ගන්න හොඳ අධිෂ්ඨානයක්. මේ ඉන්නයට අධිෂ්ඨානයක් නැත්නම් මේ පින්කම් කරයි. නේද? දැන් බෞද්ධයාගේ පරම නිෂ්ඨාව මොකද්ද? නිවන් දැකීමනේ. ඕක මේ ලබන සතිය කරගන්න පුළුවන්ද? 2027 මම නිවන් දකින්නවාමයි කියලා? බෑ. ඔය පිස්සෝ ඉන්නවා. දැන් අපේ රටේ තරම් මේ බුදුදහම අල්ලගෙන පිස්සු වැටිච්ච අය වෙනත් රටවල් වල නෑ. ඒ මිනිස්සු භාවනා කරන වැඩියෙන්ම ඔය දේශාන්තර ඉන්නේ කවුද? භාවනා පැත්තට යොමු වෙච්ච අයනේ. ආමිෂ පැත්තෙන් වඩා ප්‍රතිපත්ති පැත්තට බර වෙච්ච අය ඉන්නේ. ඔය මේ ළඟදි මම දැක්කා කියලා තියෙනවා කවුද? මයිකල් ජැක්සන්ගේ දුවත් මත්ද්‍රව්‍ය පාවිච්චි නතර කරලා දැන් භාවනා කරනවා කියලා මම දැක්ක පත්තරයක දාලා තියෙනවා. ඒ පිරිස් දැන් එන්න භාවනා පැත්තට යොමු වෙලා තියෙනවා. අපේ රටේ පිස්සු ටිකක් පහලලා මං රහත් කියනවා මං බුදු කියනවා. හැබැයි ඒක එහෙම කිව්වට ලබන්න පුළුවන්ද? බෑ. මොනම කලා කියලා ලබාගෙනද? එහෙම ලබා ගන්න බෑ. ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා තමයි ওই ටික ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. සෞබත්වයේ කරන දේවල් වලින් 아무තෙන් ප්‍රාර්ථනා කළත් නොකළත් ඒවා ලැබෙනවා. ඒ ලැබෙනවා වගේම කුසලය කියන එක ප්‍රාර්ථනා කරගෙන කුසල් පැත්ත වර්ධනය කරගෙනම යන්නට ඕනේ. ඒකනේ කෙරෙන්නට ඕනේ. ඒකයි මං කිව්වේ කරපු පින් පිළිබඳව ආවර්ජනා කරනකොට ඇති වෙන්නේ අර කුසල් මොනව වෙනවද? අලුත් වැඩියා වෙනවා. හිතන්නකෝ අපි ජීවිත කාලේ කොච්චර පින්කම් කරලා තියෙනවද කියලා. දන් දීලා තියෙනවා. සීල් රැකලා තියෙනවා. ඔය නෙක්ඛම්ම පාරමිතාවේ කොටසක් තමයි gederin මෙහාට ඇවිල්ලා තියෙන්නේ. සීල් සමාදන් වෙන්නේ. නැත්නම් එන්නේ නැහනේ. එනවද? ඒ ගෙදර ඇතෑරලා එන්න බැරි අය තමයි මහා මල්ලක් අරගෙන මෙහාට එන්නේ. සීල් සමාදන් වෙනකොට ඔය කෝපේ පිඟානයි ගේන්න ඕන නම් ඒ දෙක විතරක් අරන් එන්න. ඔය තියෙනා ඕ දබ්බ දකලම නම් අරන් ආවොතින් අපි අර නෙක්කම්ම කියන එකෙන් මොනවද වෙලා තියෙන්නේ? මග හැරිලා තියෙනවා. අතහැරලා ඇවිල්ලා නෑ. ඔය කියන පාරමිතා 10යිම ටික අපි කරගෙන තියෙනවා. ඒ නිසා අදිෂ්ඨානයෙන් අපි පින්කම් කරන්න ඕන. මේ අර අනුරුද්ධ හාමුදුරුවන්ට නිකන් ඉන්න වෙලාවේ සිතුණු සිතුවිලි හතෙන් පළවෙනිම සිතුවිල්ල තමයි අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. අල්පේච්ඡ ජීවිත තියෙනවනේ. අල්පේච්ඡ කියලා කියන්නේ වැඩි බලාපොරොත්තු නැති. ඉච්ඡ කියලා කියන්නේ බලාපොරොත්තුව, අල්ප කියලා කියන්නේ අඩු. දැන් අපි ළඟ බලාපොරොත්තු වැඩි වුණොතින් මොකද්ද වෙන්නේ? මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද? බලාපොරොත්තු වැඩි වුණොත් එකක්වත් මතක නැතුව යනවා. දැන් උගා දෙනෙක් ඔය පින්කම් කරනකොට රටේ ලෝක නැති ඔක්කොම ටික උතෙන්ට දමාගෙන තමයි ඉන්නේ. දේවාලට ගිහිල්ලා දෙවියන්ට ඉන්නව නම් ඒක ඇතුලේ කවුරු හරි එක්කෙනෙක් කරන්න බැරි තරම් දේවල් කියනවා. එහෙමනේ අපේ බලාපොරොත්තු තියෙන්නේ. අල්පීච්ඡ ජීවිතයක් ගත කරන කෙනාට ඔය එහෙම බලාපොරොත්තු ඇත්තේ නෑ. දැන් බෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අතහැරලා එනකොට මොනවද අරන් ආවේ? ගෙනාපු ටිකත් යවුවනේ දාපස්සට. අපි ගියෝතින් අපේ යාළුවෙක්ගේ හරි ඥාතියෙක්ගේ හරි ගෙදරට යනවා නම් එහෙම යන්න පුළුවන්ද? බලන්න ඔය ගෙනියන જાති ටික. රෙදි පෙට්ටියයි, බේත් පෙට්ටියයි, ওই ටික ඔක්කොම උස්සගෙන යනකොට අපි අල්පේච්ඡ වෙනවද? නෑ. අපි ගෙයක් දොරක් වුණත් වැඩියෙන් භාණ්ඩ එකතු වුණොත් බහුභාණ්ඩික වගේ වුණොත් මොකද වෙන්නේ?
මනසට කලබලයක් කරදරයක් කියලා දැනෙන්නේ නැද්ද? ඔය පින්කමක් කරන වෙලාවට ගෙදරක තියෙන සියලුම දේවල් අස්පරස් කළා ගේ නිකාම්ම තිබුණා මේ වගේ ශාලාව වගේ පුදුම සහනයක් දැනෙනව නේද? අපි හැමදීම ගොඩ ගහ ගන්නවා වැඩි. අල්පේච්ඡ නැහැ. ඒතර මහේච්ඡ වෙලා යනවා. බොහෝ බලාපොරොත්තු. ඇඳුම් පැළඳුම්. දැන් සරලව හිතුවොතින් කාන්තාවන් ගන්න ළඟ තියෙන රෙදි ටික කොච්චරක්ද කියලා හිතලා බලන්න. ගමනක් යන්න ගියාම පැය ගාණක් යනවා තෝරගන්න නේද? උඩ එකට යටේ ගැලපෙන්නේ නැහැ, යට එකට උඩේ ගැලපෙන්නේ නැහැ. ඇඳ උඩට ඇදලා දාලා කබඩ් එකේ තිබිච්ච එක බින ටික ඔක්කොම ටික කවුදෝ වගේ කල්පනා කරනවා මොකද්ද ඇඳන් යන්නේ. එකක් දෙකක් වුණොත් දැන් ඔය මමත් මේ මෑතකත් මං කිව්වේ ඔය දානයක් කියලා දෙන වෙලාවල් වලට සුළු ප්‍රමාණයක් එළවලු ಜಾති හදලා තිබුණොත් ඒකත් එක්ක වළඳන්න පුළුවන් නේ. මහ ගොඩක් තිබුණාම මොනවත් එක්කද කන්නේ කියලා හිතා ගන්න බෑ නේද? ගෙදරක වුණත් එහෙම එළවලු ගොඩක් තිබුණොත් කන දේ හිතා ගන්න බෑ. බුෆේ ක්‍රමයට බෙදනකොට පේන්නේ කට්ටිය මාරු කර කර යන හැටි අරකින් හොඳයි මේකෙන් හොඳයි. අර ඒ වගේ අල්ප නොවුනොතින් අපි මහිච්ඡ වුණොතින් මේ ධර්මයෙන් අපට ප්‍රයෝජන ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව සඳහන් කරනවා සන්තුෂ්ඨායන්දම් නායන්දම්මෝ අසන්තුෂ්ඨස්. සතුට තියෙන කෙනෙකුට සතුටින් ඉන්න කෙනෙකුට තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. අසතුටින් හිටියොත් ධර්මය ගැන කතා කරනවද කවුරුවත්? කතා කරන්නේවත් නැහැ, හිතන්නේත් නැහැ. සතුටු සිත් තියෙන්නට ඕන. සතුටු සිත් තිබුණොත් මොනවද ලැබෙන දේවල් කියන්න බලන්න. එකක් නේ ශරීරයවත් හැඩ වෙලා මහත් වෙලා එනවනේ. ওই සතුටු සිත් වලට හොඳම දේනේ භාවනා කරන එක කියලා කියන්නේ. ඇයි? දැවෙන පිච්චෙන සිත් උනෝතින් මම අර ඉස්සෙල්ලත් කිව්වේ දේවාල වලට ගිහිල්ලා අපි කියන ටික ඔක්කොම දෙයියන්ට කරන්න බැරි දේවල් නේ අපි කියන්නේ. විභාග පාස් කරලා දෙන්න කියලා කියනවා. ඊගෑණිගේ මිනිගේ විවාහේ කඩලා අපේ කිත් එක්ක හරි අපේ එකත් එක්ක හරි එන්න ලැබේවා කියලා කියනවා. කීයක් කරන්නද මේ දෙයියෝ? අපේ කොළුවට හොඳ රස්සාවක් කරන් දෙන්න කියලා කියනවා. ඒ අතරේ අරුන්ට හෙන ගස්සවල දෙන්නේ කියලා කියනවා. අපි මේ කියන දේවල් ඔක්කොම කරන්න ගියොත් දෙයියන්ට මොකක් වෙයිද? ඉඳීද ඔය දේවාලය ඇස්සේ? ඉන්නේ නෑ. දැන් ඔය අම්මලා දැන් මේ ඉන්න අය වැඩි ප්‍රමාණයක් මිත්තනියෝනේ මේ ඉන්නේ. එක්ක ලේලිත් එක්ක ගැටුම්. එක්ක බෑනත් එක්ක ගැටුම්. කවුරුවත් මේක නැත්නම් අර චූටි පැටව් එක්ක හරි ගැටෙනවා. ඒවොන් ගිනි වතුරවත් දන්නේ නැහැ. ඒ පැටව් එක්ක හරි ගැටෙනවා. සතුටින් ඉන්නවද? නෑ. ඔය කියන්නේ hina වෙන්න. එතකොට මොකද්ද වෙන්නේ? තර වෙන්නේ කියලා කියන ඒ නිසා තර වෙච්ච අය කල්පනා කරනවා නැති hina වෙන්නෙම නෑ මං රවාගෙනම ඉන්නවා කියලා. ඔය දැන් වැඩියෙන් ඉන්නේ තර වෙච්ච අයනේ. තර වෙච්ච අය hinaවත් එක්ක තරහ වෙලා ඉන්නේ. ඇයි hina වෙනකොට මහත් වෙනවා කියලා කියන්නේ? ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඔය සතුට කියන එක නේද? සතුට නැති කෙනෙකුට hina වෙන්න පුළුවන්ද? බෑ. එහෙමයි තමයි පාර යනකොට පෑස් ලයිට් ගහුවා වගේ මෙහෙම කළා කට වහගත්ත ගියා යන්නේ. hina වෙන්න බෑ යායට. ඇයි? අසන්තුෂ්ටව ජීවිතය ගත කරගෙන යන්නේ. එහෙම කෙනාට බන කියලා පළක් වෙනවද? ඔකත් හරියට අර මේ මලගෙවල් වල පාන්සකූලේ වෙලාවට හාමුදුරු බන කියනවා වගේ තමයි. අහනවද? ඔය මලගෙදර ඉන්නේ කවුරුවත් අහන්නේ නැහැ. ඉතින් හාමුදුරුවෝ කියනවා මේගොල්ලොන්ට කාලේ ඉවරුනාම ඇඬීම නතර කරලා තියෙනවා. අපි හිතනවා හරි. දැන් බණෙන් මෙයා හැදිලා ඇඬීම නතර වුණා. ඇඬීම නතර වුණා නෙමෙයි විලාසිතාවක් විදියට කෑ ගහ ආවා. කට්ටියට පේන්නේ මේ කඳුළු හැලුවේ නැත්නම් මෙතනත් ප්‍රශ්නයක් නේ. අන්තිමට අර හාමුදුරුවෝ කියලා ඉවරනකොට නතර කර ගන්නවා. සතුටින් ඉන්න වෙලාවක් නෙමෙයි මේ වෙලාව. අපි බණ කිව්වා කියලා. අසතුටින් නේද ඉන්නේ? තමන්ගේ කෙනා මැරිලා කියලා. ඔය මරලා තෝනි තියලා කෑ ගහන්නේ අනේ ගෙනියන්න එපා මලකඳ මේ මාවතිය මෙහෙන් තියලා යන්න කිය. දාන්නෝ ගෙනිහලා කැබිනට් එකට ඕන්න තියාගන්න කියලා.
මිනි පෙට්ටිය. සතුටක් නැහැ. ඒක තියෙනවටත් සතුටු නැහැ. මැරිච්ච එකට සතුටක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අසතුටින් ඉන්න වෙලාවල් වලට ධර්මයෙන් ප්‍රයෝජනයක් කරගන්නත් බෑ. බොහොම සතුටින් ධර්මය කියන එක වැළඳ ගන්න. පූජාවක් තියුවත්, ධනක් පිදුවත්, භාවනා කළත්, සිල් රැක්කත් සතුටින් ඉන්න. අපි මේ කොච්චර බණ කිව්වත් හවස 4:00 වෙනකොට ඔය සතුටු සිත් අසතුටු වෙලා අවසానයි. ඇයි? කොයි වෙලේද පවාරණය කරන්නේ? කොන්දච්කා කියනවා, බෙල්ලච්කා කියනවා. ඉන්නත් බෑ. එහෙමනේ. කියා ඉන්නවා. අසතුටටපත් වෙන්නට එපා. මම ජීවිතයේ ආලෝකමත් කරගන්න මේ පෙහෙවස් සමාදන් වෙලා අද දවසේ මහා කුසල් සම්භාරයක් ඒක රාශී කරගත්තා. බානක ලොකෝ පින්නේ බණ කියන එකයි බණ අහන එකයි දෙකම මොනවද? විශාල කුසලයක්. මේ කියන බණ ඔක්කොම රෙකෝඩ් කරගන්න ඕනේ නැහැ. ජීවිතේට එක වචනයක් ඇති කරගන්න. ඒක තුලින් සතුටු වෙන්න. කලාවෝ පින්කම් සිහිපත් කරමින් සතුටු වෙන්න. ඒ සතුටු නොවන අසතුටු වෙන කෙනෙකුට ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්කම නැහැ. ඊළඟට කියනවා අනුරුද්ධහාමුදුරුවෝ. දැන් මේ බුදුරජාණන් වහන්සේට මේ කාරණා කියන්නේ අනුරුද්ධහාමුදුරුවෝ. පචිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්. කෙන්දෙන් පටිසති කියලා කියන්නේ තනියෙන් ඉන්නවා කියන එක. තනියෙන් යමක් මේකේ ධර්මයත් එක්ක කරගෙන යන්න ගියොතින් ඔහුට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කට්ටියත් එක්ක කරන්න ගියොත් මොකද වෙන්නේ? මේ කට්ටියත් එක්ක කරන්න එපා කියලා කියන්නේ පින්කම් කරනකොට පිරිස ඉන්නට ඕනේ. දානමාන ආදී පින්කම් කරනකොට පිරිස නැතුව පින්කම් කළොත් මොකද වෙන්නේ? ධනය හම්බ වෙනවා, කවුරුවත් නැතුව යනවා පරිවාර සම්පත්තිය. ඒ නිසා පිරිස එකතු කරගෙන දානමාන ආදී පින්කම් කරනකොට කට්ටිය එකතු කරගන්නට ඕන. දැන් පන්සලුත් බලන්නකෝ. දැන් මෙහි පින්කමක් කරනකොට විමල ධම්මානුරුත් එක්ක හරි සෙනගක් ඉන්නවනේ. සමහර පන්සල්වල අපිට පේනවා හාමුදුරුවෝ පින්කම් කරනවා බැලුවන් දායකයෝ 4-5 දෙනෙක්වත් නැහැ. ඇයි? ඒ හාමුදුරුවෝ සංසාරේ දන් දීලා නැහැ. පිරිස එකතු කරගෙන තනියෙන් පින්කම් කරලා තියෙනවා. පින්කම් කරනකොට තනියෙන් පින්කම් කරන්න එපා. කට්ටිය එකතු කරගන්න. ඒක රාශී කරගෙන පින්කම් කරන්න. දැන් අපි අර තනියෙන්ම බුදු වෙන්න වගේ උත්සාහ කරලා පින්කම් කරන්න යනවනේ. ඒ ක්‍රමයට නෙවෙයි. කට්ටියත් එකතු කරන්න ඕන. හැබැයි භාවනා කරනවා වගේ දෙයකට පුළුවන් දොය මේ පිරිස එකතු කරගෙන ගිහිල්ලා කරන්න. බෑ. ඒ නිසා තමයි ඔය කියන්නේ ශුන්‍යාගාරගතව, රුක්ක මූලගතව, ආරණ්‍යගතව. එහෙම ගිහිල්ලා තනියෙන් ඔය කටයුත්ත කරොත් සංගණිකාරාමස කියලා කියන්නේ මේ පිරිස එකතු වෙලා කරන්න ගිහිල්ලා එක්කෙනෙකුට එක්කෙනෙක් පටන් ගන්නවා කතාව අවසන් වෙනකොට භාවනාව අවසන් වෙලා. මම ඒකනේ කියන්නේ සීල් සමාදන් වුණාම දෙපැත්තේ ඉන්න දෙන්න කවුරු කියලා දිතා ගන්නට ඕන. මාත් එක්ක අමනාප දෙන්නේ. ඇයි? ඒකට කතා කරන්න බෑනේ අමනාපේ. යාළුවෝ දෙන්නෙක් එක තැන වුණොත් මොකද වෙන්නේ? අර සැරියොත් මොගලන් දෙදෙනා වහන්සේ වගේ යාළුවෝ නම් කමක් නැහැ. ඇයි? එක්කෙනෙකුට එක්කෙනෙක් තමන්ගේ දුගතිය පිණිස කතා කරනවා. දැන් එකතු වුණාම යාළුවෝ දෙන්නේ මොකද කතා කරන්නේ? ඊයේ රෑ කෑවේ මොනවද? උදේ කෑම ගැන, දවල්ට කෑම හොඳට හම්බ වෙයිද? හෙට යන්න තියෙනවා අහවල් ගමන. අහවල් තැන පන්සලට ගියා. ඒ පන්සලේ මෙහෙමයි කියලා ඔන්න පටන් ගන්නවා. පදරංග ජාතකයේ කියවන්න වගේ. මොනවද කියවන්නේ? කොහේ හරි පන්සලක් ගැන කියනවා අර මනුස්සයා ඉතින් අහන් ඉන්නව විතරනේ ගිහිල්ලා නැහැ. එයාට යන්න හිතෙන තාක්කල් කියනවා. සිල් සමාදන් වුණාම කරන්නට ඕනේ. ධම්මීව කතා රියෝවා තුන්නේ බාවෝ. ධාර්මික කතාවක් කරන්න නැත්නම් නිහඬව ඉන්නට ඕන. හැබැයි අපේ ලංකාවේ උපාසකම්මලා හොඳයි ඒ ඇති. උදේ දානි වන්දුව නිදාගත්තා, දවල් දානි වන්දුව නිදාගත්තා. දෙවේලටම තේ ටිකක් බෙව්වා. අපරාධ කියන්න බෑ. දිල් රැක්ක ගෙදර ගියා. බන කිව්වත් දන්නේ නැහැ, හාඳුරන්නේ කාවත් දන්නෙත් නැහැ. මේ සමහරව ඉන්නවා උදේ පාන්දර දාන්න නිදිපෙති බිව්වා වගේ.
අදිෂ්ඨානයක් උදේ පාන්දර සිල් සමාදන් වුණ ගමම්ම ඇති කරගන්නට ඕනේ. අද දවස මම වෙන මොකුත්ම කරන්නේ නැහැ, සීලය ආරක්ෂා කරගෙන මගේ ජීවිතේ සකස් කරගන්න. නිදා ගන්නවා කියලා කවුරුවත් සිල් දුන්නේ නැහැ නේද? දුන්නද අපේ නායක හාමුදුරුවෝ එහෙම සීලයක්? අද දවසේ අජ්ජයි මංච දිවසං උපෝදතං උපෝදාමි නෙමෙයි උපෝදතං සයනාමි කියලා නිදා ගන්නවාමයි කියලා කිව්වේ නෑනේ කවුරුවත්. ඒ නිසා අවදියෙන් ඉන්න පිරිස ඉන්නට ඕන. අර ළඟ ඉන්න අයත් ඒ කතා බහ කර කර මේක කරන්නත් බෑ. ඊළඟ කාරණාව අනුරුද්ධ හාමුදුරුවෝ පැහැදිලි කරනවා ආරද්ධ විරියා යස්සයන් ධම්මෝ නායන් ධම්මෝ උසීතස්ස. ඔය මන් දැන් කීපු පිරිසනේ. ඇයි වාඩි වුණා, ෆෑන් ටික දැම්ම, දානෙත් හොඳට ලැබුණා, මන් නිදි. කුසීතස්ස. නේද? ඔය ඉස්සර සීල් සමාදන් වෙච්ච අය විහාරචාරිකා කියලා જાතියක් කළා කියලා කියනවා. ඒ මොකද්ද? සීල් සමාදන් වෙලා තවත් පන්සල් වලට යන ඒවා, වන්දනාමාන කරන දේවල් ඒ කාලේ කරලා තිනවා. දැන් එහෙම යන්න ඕන නෑ. දැන් මේවයි තියෙනවනේ සියල්ලම. ඒ සියල්ලම තියෙන එකේ තවත් කුසීත වෙලා පළක් වෙනවද? අද වැරදිලාමත් උදේ වැස්සනම් මෙතන කොච්චරක් අඩු වෙයිද? මේ ඔක්කොම ඉන්නවා. ටිකක් සැරට වැස්සනම් උදේ 5:00 ඉඳලා 6 වෙනකන්වත් මේකෙන් භාගයට භාගයක් එන්නේ නැහැ. ඇයි? ඒ තරම් වීරිය තියෙනවද අපිට? නෑ. දවස් 3ක් නිතරම චොරචොර ගාව ඇහැ තිබුණොත් කී දෙනෙක් නම් නානවද, කී දෙනෙක් නොනා ඉන්නවද? ඔච්චර කුසීතද අපි? දැන් රටක් ගොඩනගන්න එකේ කෑ ගැහුවට අපිට ගොඩනගන්න පුළුවන්ද මේ කුසීත පිරිස්? බෑ. අනුන්ගෙන් යැපෙන මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් ආරද්ධ වීරය නැතුව එහෙම කෙනාට ධර්මයෙන්වත් පළක් තියනවද? නෑ. අර ජාතක පොතේ තියෙනවනේ ලුණු වර්ණ ගහක් කඩාගෙන ගිහිල්ලා දාලා කම්මැලියෙක් සියල්ලන්ටම උදේට කැඳ නැති කළා කියලා. ඇයි? මොකද්ද වෙලා තියෙන්නේ? කණ්ඩායමම ගියා දර කඩන්න කියලා. දර කඩන්න ගියාට පස්සේ එක්කෙනෙක් නතර වෙලා කැලේ අනිත් අය ඔක්කොම දර කඩාගෙන ආව. දැන් මෙයාට නිකම් මිසතින් එන්න බෑ. ළඟදී වෙච්ච ලුණු වර්ණ ගහක අමු ලුණු වර්ණ ගහක ඇදලා ගත්තා. කඩාගෙන ගියා. අර පිරිස ගෙනලා දාපු වේලිච්ච දර ටික උඩට මේ මිනිස්සයා දැම්මර අමු ගහ. උදේ පාන්දරෙන් ආපු අය ඒ දර දාලා ලිපේ ගින්දර දානවා, පත්තු වෙන්නේ නැහැ. අර හිටපු ඔක්කොටම කැඳ නැතුව ගියා. ඇයි? මේ කුසීත මිනිස්සයාගේ කම්මැලිකමේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා කුසලට කුසීත වෙලා පළක් වෙන්නේ නැහැ. ආරද්ධ වීරිය තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ජීවිතේ අපි හරි අඩකට වඩා ගෙවලා අවසానයි. ඔය 120ම ඉන්නවා කියන අය නම් අඩක් ගෙවලා නැතුව ඇති. කොහොම හරි අපේ ජීවිතවල දැන් මේ වෙනකොට අඩකට වැඩියෙන් ගෙවිලි ඉවරයිනේ. තව කෙටි කාලයයි. ඒ කාලය තුල ආරද්ධ වීරිය කියන එක ඇති කරගන්නට ඕන. නැගී සිටි වීරිය තිබුණොත් පමණයි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊළඟ කාරණාව රුද්ධාන්තරෝ පැහැදිලි කරනවා උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්. සිහි විකල් නොවුන අයට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. සිහි විකල් නම් පුළුවන්. දැන් ඔය පිස්සන් කොටුවලත් පිරිත්ෙම කියනවනේ පළවෙනිදට. පිස්සු පිරිත් අහනවද? පිස්සු මොකද්ද කරන්නේ? පිරිත් කියනකොට සංගීතය සපයනවා. අර හේම් පිටින් ඥානසේ ආන්දරංගික පොතක මොකක් හරි මට අහුණා කියලා තියෙනවා. පිස්සු ආට්ටුවේ පිරිත් කියන්න ගියාම
කොටසක් ඇවිල්ලා ඉදල් අරගෙන සංගීතයේ සපයනවලු. හැබැයි ටිකක් කල්පනාව තියෙන අයත් ඉඳලා තියෙනවා. කෙනෙක් කිව්වලු මේ ගිලම්පස හදන්න ඕන කියලා. දැන් මේ හාමුදුරු බලාගෙන ඉද්දිම මේගොල්ලෝ ගිලම්පස හදනවලු. එදා උදේ පාන්දර මැණික් මුදලාලි කෙනෙක් ඇවිල්ලා මේගොල්ලන්ට සීනි තේකොළ කිරි පිටි පරිත්‍යාග කළා ගියලා. සම්පූර්ණ පිටි පැකට් එකක් කඩලා දැම්මලු ජොග්ගුවකට. ඇල්ලතුරු ටිකකුත් වක් කරලා සීනි කිලෝයකකුත් දාලා මේකට තිය කලත්තලා දැන් සව් කැඳ එකක් වගේ ගෙනත් තිව්වලු. මේ 3-9ටම දැන් බොන්න කියලා. ඇවිල්ලා තියලා කියනවලු බොන එක හොඳයි කියලා. මේ ආම්දුරන්ට දැන් මේක එපා කියන්නත් බෑ. එපා කිව්වොතින් අර ඉදල් තියාගෙන ඉන්න අයගෙන් සංග්‍රහ ලැබෙන්නත් ඉඩ තියෙනවා. මේ ආම්දුර මොකද්ද කළේ? ආම්දුර පාලියෙන් කිව්වා බොන්න කියලා. බිව්වේ නැත්නම් භයානකයි. 3 දෙනාම බිව්වා. බිව්වා වගේම 3 දෙනාම රෝහල්ගත වෙලා. අර ඒ වගේ සිහි මුලා වෙච්ච අයට මේ ධර්මයෙන් පළක් තියනවද? දැන් අර පටාචාරාව දුවගෙන ආවේ සිහියෙන්ද නැද්ද? සිහි විකල් වෙලානේ ආවේ. ඒ සින්දුවෙම කියනව නේද? මිනිසුන් මට ගල් මුල් ගැසුවා පිස්සියකයි කියා. පිස්සියක් නේ නම් නූල් පටක් ගන්න නැති වෙන මට්ටමටම රෙදි ටිකත් ඇති විනාශ වෙලා ගිහිල්ලා ඔය වගේ මේ ලස්සන කාන්තාවක් දුවනකොට හිතෙන්නේ නැද්ද පිස්සු කියලා? හැබැයි බුදුහාමුදුරන්ගේ තනි වචනයෙම සෑහීමකටපත් වෙලා පටාචාරාවට මොකද වුනේ? අර සිහි විකල් ගතිය මදක් අඩු වුණා. අන්න එතන ඉඳලා නේද බුදුහාමුදුරු බණ කියන්නේ. එහෙනම් පටාචාරා වාඩි වෙනවා කියලා පටන් ගත්තද මේ හැමෝම මැරෙනවා බය වෙන්න එපා. එහෙම කිව්වේ නෑ. ඇයගෙන් සියලු තොරතුරු අරගෙන මනස විකෘතිභාවයෙන් මුදවාගෙන අර සිහි මුලා ගතියෙන් මුදවාගෙන නියම සිහියට ආවට පස්සේ වණ කිව්වා. දැන් අපේ ගෙවල් වලත් ඔය පිරිත් කියනව නේද මේ මැරෙන්න කෙට්ටු වෙනකොට කියනින්න. කියනෝ නේද එහෙම. හුස්ම ටික යන්තම් එහා මෙහා වෙන වෙලාවට. ඒ මැරෙන වෙලාවට සිහි මුලා නොවීම හොඳ දීයෙන් මැරෙන්නට නම් මොකද්ද කරන්නට ඕන? මෛත්‍රී භාවනාව නේද වඩන්න තියෙන්නේ. ඔය මෙත්තානිසංස සූත්‍රයේ තියෙන්නේ. අසම්මූලෝ කාලං කරෝති. මම්මුලාන වී මිය පරලොව යන්න පුළුවන්. මේ හොඳටම මුලා වෙච්ච අයට අපි ගිහිල්ලා පිරිචිව කියලා වැඩක් වෙනවද? නෑ. තාත්තේ සාදු කියන්න කියලා වෙලා අත් දෙකත් එකතු කරවන්නේ ළමයිට ගිහිල්ලා. ඒක අතින් අල්ලන් ඉන්න. දැන් මෙහෙම අතින් අල්ලගෙන ඉන්නකොට කෙනෙක් ඉතින් වැන්දත් එකයි නැතත් එකයි එහෙම අපි හිතනවා වඳිනවා කියලා. මේ මිනිස්සයා හිතලාද වඳිනවා කියලා? නෑ. සිහි මුලා නොවි මිය යන්න හරි අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ. මනස තුල අර මම මුලින් කිව්වා වගේ සිහි විකල් ගතිය නැති කරගෙන. හොඳ සිහියෙන් ඉන්නට ඕන. කරන කටයුතු ඔය කියනෝනේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාධිතේ තුන්හි භාවයේ කියලා. සිහි කල්පනා. තවත් ඔබට ඔය හිටි ගමන් ඔය භාවනා කරනෝනේ හැමෝම. දැන් කායගත සති භාවනාව වඩන්නේ ඔය කියනවා සතර සතිපට්ඨානම සිහිය පිළිබඳවනේ කතා කරන්නේ. දැන් අපි කායගත සතිය පිළිබඳව බැලුවොත් මොකද්ද අපි බලන්නේ ඒකේ? කායානුව බැලීමනේ. හොඳ පාට පෙනුම හැඩේ තියෙන කෙනෙක් වුණොත් අපි ඒකට ආශා කරනවද නැද්ද? දැන් ගෙවල් වල උනා බල්ලෝ ගේන්නේ එක එක එක්නාගේ ආශාවට හැඩ තියෙන බල්ලෝනේ. හැම බල්ලෙක්ම ගේන්නේ නැහැ ගෙවල් වලට. ඔය ස්ටේෂන්, ඉමිටේෂන්, ඩෙකරේෂන්, ඩික්ටේෂන් කිය බල්ලෝ જાති අරන් එන්නේ. ඒ ටික ගෙනල්ලා කොච්චරක් නම් අපි උක සුරතල් කර කන පිට ගහලා බලන්නකෝ. ඔය ලස්සනයි රූප දුන්දරීලා වගේ ඉන්න කෙනෙක් කන පිට ගහලා ගත්තොත් ළඟට එන්නේ කවුද? දැන් අවුරුදු කුමාරිය තෝරනවනේ අපේ රටේ. නේ විහිණ කුමරිය කුමරිය තෝරනවා. ඔය කුමරියෝ කන පිට ගැහුවොත් ළඟට යයිද ඔය පතාගෙන එන අය? ඒ කවුරුවත් යවෙන්නේ නැහැ. එතෙන්ට එන්නේ බල්ලෝ කපුටෝ ආදීන් විතරමයි. ඇයි? මේක මේ අසෝචි පුරවපු කලගෙඩියක් කියලා නේ කියන්නේ. ඒව පිළිබඳව හිතන්
හැබැයි ඉතින් ලස්සන වෙන්න එපා කියලා කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක එපා කියලාත් නැහැ. මෛත්‍රී භාවනා වඩනකොට වෙන ටිකක් කියලා තියෙනවනේ. මොනවද? මෛත්‍රී භාවනා වැඩුවාම වෙනවා කියලා තියෙන මොනවද? සුඛං සුපති, සුඛං පටිභොජ්ජති, නපාපකං සුපිනම් පස්සති, මනුස්සානම් පියෝ හෝති, අමනුස්සානම් පියෝ හෝති. ඔය ටික කියනෝනේ. මුඛවන්නෝ විප්පසීදති. මුහුණ බැබලෙන්න පටන් ගන්න. බලන්න ලස්සන වෙනවා කියන එක. ඒ ලස්සනට ගරහනව නෙමෙයි බුදුහාමුදුරුවෝ. හැබැයි හිතන්නට ඕනෑ කායගත අතති විදියට. මේක මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා. එතකොට ඒ විදියට හරි සිහියෙන් හිටියොත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්කම තිබෙනවා. ඊළඟට සඳහන් කරනවා රුද්ධාඳුරෝ සමාහිතස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. ඒ කියන්නේ එකඟ කරගත්තා වූ සිත් තියන අයට පමණයි තැන් තැන්වල දුවන සිතකට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසානේ මේ භාවනා කරනකොට එක තැනකට හිත ගන්න කියලා කියන්නේ. ලේසිද ගන්න? බෑ. ඔය වාඩිලා ඉන්න ගමන් කොච්චර දුර යනවද කියලා බලන්නකො හිත. දූරන් ගමන් ඒකචරන් අසරීරන් ගුවාසයන් කියලා යනවා සීමාවක් නැතුව ඉදිකටු සිදුරෙනුත් රින් ගන්න පුළුවන් කාටද? අපි කියන්නේ දෙවිවරුන්ට විතරයිනේ. දෙවිවරුන්ට කලින් අපිට පැන ගන්න බැරිද එතනින්? පුළුවන්. ඇයි? දැන් මේ ඉන්න හැම කෙනෙක්ම ගෙවල් දොරවල් පිළිබඳව හිතන්නේ නැද්ද? ඔය වාඩිලා ඉන්න ගමන් හිතනවා. දැන් කල්පනා වෙනවනේ ගෙදර හිටියනම් කහට ටිකක් බොනවා මේ වෙලාවේ. බුලත් ටිකක් කනවා මේ වෙලාවේ. ඕනේ දැන් කල්පනා කරනවා අනේ දුවගේ කෙල්ල මොනව කරනවද දන්නේ නැහැ. පුතාගේ කොළු පැටිය මොනව කරනවද දන්නේ නැහැ. තුවාල කරගත්තද දන්නේ නැහැ මන් නැති වෙලාවේ. බල්ලෝ හදපු අය කල්පනා කරනවා ඇති අනේ අපේ බලු පැටියට කන්න දුන්නද දන්නෙත් නැහැ. මට කෑමත් වැඩක් නැහැ. ඒ සතා ගැන මතක් වෙනවා කියලා. තවත් සමහරවන්ට කල්පනා වෙනවා ඇති අනේ මගේ රත්තරන් මේ චේන් එක ගලවලා තියලාම කොයිබ තිව්වද කියලා කල්පනා වෙන්නේ. මට මතකයි කැබිනට් එකට දැම්මා වගේ ඒක ලොක් කරලා යතුරු ගත්තද දන්නේ නැහැ. මොකෙන්ද දැන් මේ බලබලා ඉන්නේ මේ? හිතෙන්. ඇයි ඔය හිතට පුළුවන්කම තියනවා ලෝකයේ වටේම රවුම් ගහගෙන ඉන්න. ලෝකයෙන් පිටටත් යන්න පුළුවන්. එතකොට එකඟ සිතක්ද ඒක? නෑ. චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නට තමයි භාවනා කියන එක වඩන්නේ. හැබැයි අපේ භාවනා ක්‍රමයේ පොඩි වැරැද්දක් තියෙනවා. ඇයි? අපේ අය භාවනාවෙන් මාන්නයටපත් වෙලා ඉන්නේ. මං තමයි ලොකුවටම හොඳටම භාවනා කරන්න කියලා. අත්ොක්කංශන පරවම්බන කියන දෙකම අයින් කරගන්නට ඕනේ භාවනා කරන අය. තමන් උසස් අනිත් අය පහත් කියන ගතිය ඉවත් කරගන්නම ඕනේ. ඉංග සිත් ඇති කරගන්නට ඕනේ. ඊළඟට අනුරුද්ධාම්ද්‍රෝ සඳහන් කරනවා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාව තියෙන අයට පමණයි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන්. හැම කෙනෙකුටම මේ බුදුදහම තේරුම් ගන්නට බෑ. දැන් අපේ රටේ නම් ඉන්න අයට 90%ක්ම තේරුම් ගන්න බැරි අය ඉන්නේ. ඇයි? ගැඹුරු බණ අහනවා. දැන් අපේ වැඩියෙන් අපේ බෞද්ධයින්ගේ ළඟ තියෙන්නේ ආමිෂයේද ප්‍රතිපත්තියේද? කියන්න බලන්න. ආමිෂ පූජාවද ප්‍රතිපත්ති පූජාවද? ආමිෂ පූජාව. දැන් ඔබ මාසෙකට එක දවසයිනේ ප්‍රතිපත්ති පූජාව කරන්නේ. අනිත් හැමදාම දවස් 30ක් නම් 29ක්ම කරන්නේ මොන පූජාවද? ආමිෂ පූජාව. ඒකවත් හරියට කරන්න දන්නවද? හදවතට එකඟව කියන්න බලන්න. අපි මේ ගැඹුරු බණ අහලා දැන් මහා ධර්ම කෝෂ්ඨාගාර වෙලා වගේනේ ඉන්නේ. ඒ වුණාට කිසිදු පින්කමක් කරන්න දන්නේ නැහනේ අපි. මට මේක වැටහුනේ මට ඇත්තටම ලොකු කනගාටුවක් ඇති වුණේ අපි ගැනම. අර පළවෙනිදා පිරිත් කියන්න ගියාම
සමහර තැන්වල වල පිරිත් පැන් ගන්න එන්න කිව්වම බේසමක් කරන් පැන් වඩන කෝප්ප අරගෙන ආපු තැන්වල තිබුණා. පැන් වඩන්න කෝප්ප අරගෙන. ඉතින් මම මේ කියන්නේ දැන් අපේ අය පින්කම් ආමිෂ පැත්තේ පින්කම් පිළිබඳවවත් හරියට දන්නේ නෑ. දැන් හාමුදුරුවෝ දාන්නට ගිහිල්ලා ආමිෂ පැත්තෙන් ඔය කොහොමද කියන්න ඕනනේ කිව්වේ නැත්නම් හාමුදුරුවෝ බඩගින්නේ පන්සලට එන්න වෙනවා. ඇයි? ඔය තියෙන ඩිංගක් බෙදුවා ඊට පස්සේ ගියා යන්නේ. පැත්ත පලාතේ නෑ. වතුර ටික ඉල්ලන්නට ඕනේ. අත හොදන්න එකක් ඉල්ලන්නට ඕනේ. අත පියන්න එකක් ඉල්ලන්නට ඕනේ. දානේ මේ දේ ගෙනත් දෙන්න කියලා කියන්නට ඕනේ. දානෙන් පස්සේ මෙන්න මේවා දෙන්න ඕනේ. දැන් ගිහින් කතානායක වගේ කියවෙන්නේ වෙලා තියෙන්නේ. අපේ බෞද්ධය ඕක තීරුම් අරගෙන කරන්නේ නැහැ. මම අර ඒකයි කිව්වේ පන්සල් වලත් දැන්වීම් අනන්තවත් ගහලා තියෙන්නේ. ඒක තීරුම් ගන්නෙ නැහැ මේක මෙහෙම කළොත් මේ වගේ හානියක් මෙතෙන්ට සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ඥානවන්තයින්ට විතරයි. එහෙම බැරි වුණොත් වෙන්නේ අර අලගද්දූප සූත්‍රයේදී වගේ ණයාගේ වල්ගෙන් අල්ලගත්තාම මොකද්ද වෙන්නේ? අපේ සීසී කඩ කාගෙන යනවා. ඒ වගේ ධර්මයේ ඩිංගක් අල්ලගත්තොත් පව් පුරවා ගන්නවා මිස පින් කරගන්නේ නැහැ. ණයාගේ අල්ලන්න ඕන වල්ගෙන්ද බෙල්ලෙන්ද? බෙල්ලෙන් අල්ල ගන්නට ඕනේ. එතකොට වල්ගෙන් අපේ අතේ දරන්න ගහගත්තා කියලා අපට හානියක් වෙන්නේ නැහැ. වල්ගෙන් අල්ලගත්තොත් අපේ සීසී කඩ මොකද කරන්නේ? දෂ්ට කරනවා. ඔක අලගද්දෝම සූත්‍රයේ බුදුහාරු පැහැදිලි කරනවා මේ ධර්මයේ කියන එකත් අපි මොකද්ද කරන්නට ඕන? හරියට හරි තැනින් අල්ල ගන්නට ඕන. වැරදුනොත් අන්න ඔය දේ සිද්ධ වෙච්ච අය තමයි දැන් ඔය මම රහත් මම බුදු කියා කියන්නේ. ඒ පිරිස තව ටික කාලෙකින් ඔය රහත් භාවයක් නැති වෙනවා බුද්ධත්වයක් නැතුව යනවා. මට මතකයි කාලයක් අපේ රටේ සකෘදාගාමී වෙච්ච කෙනෙක් භාවනා පන්ති කරනවා කියා පන්ති කළා. අන්තිමට ඔහු පැවිදි භාවයේ ලැබුවේ පෘථග්ජන හාමුදුරුවෝ ළඟ. මොකද්ද වුනේ? ඊ තමන් අපේක්ෂාවෙන් මෙච්චර දුර යනවා කියන චේතනාවෙන් යන්න ගිහිල්ලා අන්න තමන්ට වැරදුනා. ඒ නිසා ඥානවන්තයින්ට මේ ධර්මය අඥාන අයට නෙවෙයි. ඊළඟට මේ දැන් කාරණා 7ක් අනුරුද්ධ හාමුදුරුවෝ කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ කියන අනුරුද්ධෝකට මමත් එකක් එකතු කරනවා 8ක් වෙන්නට. මොකද්ද බුදුහාමුදුරුවෝ එකතු කළේ? නිප්පපංච නායන් ධම්මෝ රතිනෝ. රහත් භාවයේ ලබන්නට නම් ඔය කියන 7 තුලට මේකත් එකතු කරගන්න අනුරුද්ධ. ඒක තමයි මොකද්ද? මානය සහ තණ්හාව කියන දෙක නැති කරගන්නට ඕන. දැන් ওই දෙක නැද්ද අපේ ළඟ? නැති කරන්න පුළුවන්ද එහෙම ලේසියෙන්? තණ්හාව මානය කියන එක ලේසියෙන් නැති කරන්න බෑ. ওই දෙක නැති කරගන්නට ඕනේ. නිවන් දකින්නට නම් තණ්හාවයි මානයයි යෝකට තවත් කාරණාවක් තියෙනවා මිත්‍යා දෘෂ්ටිය. ඔය කියන කාරණා තුන නැති කරගත්තොත් තමයි අපට යන්න පුළුවන් පියවරෙන් පියවර මොනව කරන්නද? නිවන කරා යන්න. ඒ කාරණා තුන තමයි ඔය පාරමිතාවල බුද්ධකාරක ධර්මවලත් පාරමිතාවක් වෙන්න බලපාන්නේ ඔන්න ඔය කාරණා තුනෙන් අපි ඈත් වුණොත්. ඔතුනෙන් ඈත් වෙනවා කරුණාවයි ප්‍රඥාවයි එකතු කරගන්නට ඕන. තණ්හාව නැද්ද එතකොට? තියෙනවා. කරන දේවල් වල බලාපොරොත්තු තියන්නේ කරන්නේ. ඊළඟ භවය. එහෙම එකක් නැහැ. තියෙනවා. අහවල් දේ දුන්නම් අහවල් දේ හම්බ වෙනවා. දැන් බලන්න බුදුහාමුදුරන්ට ලැබෙන දේවල් වල හැටි සමහර ඒවා පාවිච්චි කරන්නත් බෑ. දැන් ඔය ලස්සන ඇඳුම් අඳින්නයි කියලා කියනෝනේ අර බුදුහාමුදුරන්ට ඇට බෝලාලවලා බුදුහාමුදුරෝ කැටයන් දාලා තියෙන්නේ. ලස්සන ඇඳුම් ලැබෙනවලු. යාන වාහන ලැබෙනවා කියලා පාවහන් වලට අර පබ්බළු වල්ලා හැඩ කළා හාමුදුරුවන්ටත් පූජා කරනවා ඒවා. ලැබෙනවද කියන්නේ දන්නේ නැහැ. ලැබෙනවයි කියලා කියනවලු. ඉතින් කොහෙ තියෙනවද දන්නෙත් නැහැ. ඔය කියන්නා වූ දේවල් තුල තියෙන භව තණ්හාවනේ. නේද?
දැන් ඔය කියනවනේ ඊළඟ ආත්මය කොහොම මටම ලැබේවා කියලා කියන. එතන තියෙන්නේ මොකද්ද? භව තණ්හාව. දැන් මෙන්න මේ කාරණාට කිව්වට පස්සේ තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ අර මම මුලින් කිව්වේ මම සංකප්ප මඤ්ඤාය කියන ගාථාව කියලා අනුරුද්ධ හාමුදුරුවෝ තමන්ගේ ප්‍රීති වාක්‍ය කියලා අවසන් වෙනවාත් එක්කම අනේ මගේ බුදුරජාණන් වහන්සේ මට අනුකම්පාවෙන් මේ කරුණ පැහැදිලි කරලා දුන්නා කියලා කියනවා සමගම අනුරුද්ධ හාමුදුරුවෝ මහා රහත් භාවයටපත් වුණා. එහෙමනම් අද දවසේ තවත් වේලා කාලය ගත කරන්න බෑ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළා. දැන් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ අම්මාගේ අවුරුද්දේ බණ ඒ අමල් ගජමන්ගේ මෙතුමන් බලාපොරොත්තු වෙන්නේ. අපේ හාමුදුරු මතක් කරනවා මේ දායක සභාවේ හිටපු සදැති උපාසකම්ම කෙනෙක් කියලා උපරිම ආයු වින්දනය කළා කියන එකත් කියවුණා. ඒක උපරිම ආයු වින්දනයට මේ හැමෝටම බෑ. ඒකටත් තියෙන්න ඕන සංසාරේ පිනත් එක්ක එකතු වෙන්නට ඕනේ. නැති කර ගන්න ඕන ප්‍රාණඝාත ආදී අකුසල ධර්මය. එන මිය පරලොව ගිහලා හරියට වසරක් සපිරනවා කියලා සඳහන් කරනවා. ඉතින් එතන වසරක් කියලා කියන්නේ දිව්‍ය ලෝකේ ගියා නම් තප්පර ගානයි. අපිට වසරක් බවට පත් වුණා. ඉතින් මිය පරලෝකයේ පය අනන්තවත් ඇති මේ සම්බන්ධයෙන් පින්දහම් කරනකොට ඒ සියල්ලම සිහිපත් කරගන්න විශේෂයෙන් මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ අතිගෞරවාස්පද අවසරයි වැරල්ලෑනේ විමලතිස්සාබ්ධාන නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාර ගණයේ අපවත් වී වදාළ මහ සංඝරුවනටත් එදා මෙදාතුර විමල විහාරයේ ගොඩනැගීමීලා කටයුතු කළ මිය පරලෝකියා වූ සියලුම දායක දායිකාන් පින්වතුන්ට අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරන්නා වූ අමල් ගජමන්ගේ මෙතුමන් බලාපොරොත්තු වෙන පවුලේ සියලුම දෙනා ඒ තමන් නමින් ජන්මාන්තරගතවන්ට හෙදුන වසරකට පෙර මිය පරලෝකී ආදරණීය මෑණියන් ඒ ගජමන්ගේ මෑණියන් සිහිපත් කරනවා. ඒ වගේම ජස්ටින් ගජමන්ගේ බාප්පා ටන්සා ගජමන්ගේ නැන්දනිය සහ ගිය වසරේ අගභාගයේ නැසේගේ සහෝදරය නලින් අබේගුණවර්ධන කියන පිරිස සිහිපත් කරනවා. මේ නාමිකව මතකයේ තියෙන මෙපමණයි. තවත් පින් බලාපොරොත්තු වෙන ඥාතීන් අනන්තය අප්‍රමාණයි. සියලුම ඥාතීන්ට මේ පින් ලැබේවා. ලැබීමෙන් දුකින්වත් මිදේවා. සපතටපත් වේවා. සැප වැඩි දියුණු කරගනිත්වා. අවසානයේ උතුම් වූ නිවන් සුව පිණිසම මේ උදාර පින් හේතු වාසනා වේවා කියලා මේ ගාථාව කියලා පින් දෙමු. කතං අම් හේහිමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං ඥාතයෝ අනුමෝදන්තෝ පරලෝකමිතෝ ගතා ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සමන්ත අනුරක්ඛන්තු දුක්ඛා මුංචන්තු සබ්බදා. ඒ වගේම ලෝකේ සම්බුද්ධ ශාසනය අපෝසරගෙන සීල දෙවියෝ මේ පින් ලබත්වා. දෙවියෝ මේ පින් ලබාගෙන විශේෂයෙන් විහාරාධීශ්වර අතිගෞරවාස්පද අපේ බෙරගම විමල ධම්මාභිදාන නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහ සංඝරුවනටත් දායකත්වයේ දරුවා වූ අමල් ගජමන්ගේ මෙතුමන් ඇතුළු මේ පවුලේ සියලුම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දෙනාටමත් දෙවියන්ගේ දේවාශිර්වාදයේ දේව රැකවරණය බැල්ම ලැබේවා. දෙවියෝ ඒ සමත් අපසමත් ආරක්ෂා කර දෙත්වා. කරන කින් රැකී ආරක්ෂා කර සඵල කර දේවා. යන්නේන ගමන විමන ආරක්ෂා කර දෙත්වා. අපගේ දෝමන පුරවාදීන්ගේ ගිනුම් කටයුතු සඵල කර දේවා. දෙවියෝ අප රැක දේවා. අවසානයේ දෙවියොත් පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිවන් සුව සලසා ගනිත්වා කියලා සාදු පිර ප්‍රාර්ථනා කරන් අවසාන වශයෙන් මේ සිද්ධ කරගත්තා වූ පින්වල බලයෙන්මයි මේ ශක්තියෙන් නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන මහ සංඝරුවන්ටත් මේ පින්වතුන් හැම දිනාටමත් අමල් ගජමන්ගේ මෙතුමන් ඇතුළු මේ පවුලේ සියලුම දෙනාටමත් ඔබ අප හැම දිනාටමත් ආයුරාරෝග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. නිදුක් නිරෝගී දීර්ඝාෂ්ටිර ජීවනයේ සැලසේවා. මෙලොව සැනසෙල්ල පරලොව සැනසෙල්ල අවසානයේ උතුම් වූ නිවන් සුව පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. අපි හැමදෙනම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරං. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සියලුම දෙනාට උතුම් වූ නිවනම හේතු වේවා කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ. සමරම තෙරුවන් සරණයි.